හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ අලුත්ම සෙරන්ඩිප් YouTube channel එකට. guys, ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම මත අද මම අරන් ආවා මේ අවුරුද්දේ රිලීස් වුණ අලුත්ම දකුණු කොරියානු TV series එක. mystery romance කියන කැටගරි වලට අයත් IMDb අගය 7ක් ගන්නා සීසන් 1කින් සහ එපිසෝඩ් 10කින් සමන්විත ආදරයේ කුතුහලයේ පිරුණු බලන්න ආස හිතෙන සුපිරිම TV series එකක් තමයි මේක. මේ series එකේ නම තමයි The Witch. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේකේ ඉන්නවා ලස්සන ගැනු ළමයි කට්ටිය කියන විදිහට මෙයා සාපයකට ලක් වෙලා ඉන්නේ. ඉතින් එයාට මුළු හදවතින්ම ආදරය කරන පිරිමි ළමෙක් ඉන්නවා. ඇත්තටම කිව්වොත් ඒක රහසේ ප්‍රේම කරන ඒක පාරිශවික ආදර කතාවක්. ඉතින් මේ පිරිමි ළමයා හදන්නේ ඒ ගැනු ළමයට සාපයක් නෑ කියලා ඔප්පු කරන්න සහ එයාගේ ආදරය ඒ ගැනු ළමයට ප්‍රකාශ කරන්න. ඉතින් මේ පිරිමි ළමයට ඒ දේ කරන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ ගැනු ළමයා ඇත්තටම සාපයකට ලක් වෙලාද? ඉතින් මේ වගේ සුපිරි TV series review බලන්න කැමති අපේ channel එකට එකතු වුණ අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි පරක්කු නොවී ඉක්මනට යන් The Witch පළවෙනි කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එක වෙතට. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නනවා කැසිනෝ එක පුද්ගලයන් පිරිසක් ක්‍රීඩා කරමින් ඉන්න දර්ශනයක්. ඒත් එක්කම අපිට පෙන්නනවා තරුණ කොල්ලෙක්ව. එයාගේ නම දොන්ජින්. එයා මේ කතාවේ ඉන්න ප්‍රධානතම චරිතයක්. ඉතින් මේ දොන්ජින්ගේ ජොබ් එක තමයි ඩේටා මයිනර්. guys, ඩේටා මයිනර් කියලා කියන්නේ දත්ත විශ්ලේෂණය කරලා දත්තවල ඇති රහස් ඒ වගේම විවිධ රටා පාරිභෝගික හැසිරීම් වෙළඳ වංචා වගේ දේවල් හඳුනා ගන්න දත්ත විශ්ලේෂකයන්ට ඒ වගේම විවිධ සමාගම් වල නිවැරදි තීරණ වලට එළඹෙන්න මේ අයගේ සහාය ලබා ගන්නවා. හරි, අපි එනං ආයෙත් කතාව පැත්තට. අපිට පෙන්නනවා දොන්ජින් කැසිනෝ එකේ ඉන්න පුද්ගලයන් දිහා බලලා ඒ අයගේ දත්ත විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරන දර්ශනයක්. දොන්ජින් මෙතන ඉන්න එක පුද්ගලයෙකුගේ ෂර්ට් එකයි සපත්තු දිහා බලලා යම්කිසි විදියකට විශ්ලේෂණයක් කරලා මේ පුද්ගලයා ගැන විස්තරයක් කරනවා. ඉතින් මේ පුද්ගලයා එයාගේ සල්ලි ටික ඔක්කොම දාලා ඔට්ටුවක් අල්ලනවා. හැබැයි අවාසනාවකට වගේ ඒ ඔට්ටුව පරිදිනවා. මෙතනදී අපිට පෙන්නනවා මේ මිනිස්යාගේ මූණෙන් සියලු බලාපොරොත්තු කඩවුණු ස්වරූපයක්. ඉතින් එතනට ආපු කැසිනෝ එකේ සේවිකාවක් ඒ මිනිස්යාට කියනවා, සර්, අපේ හෝටලේ ඔබතුමාට ආහාර වේලක් පිළියෙල කරලා තියෙනවා. එන්න අපි යමු කියලා ඒ මිනිස්යාව එතනට අරගෙන යනවා. ඉතින් මෙයා කෑම කෑවට පස්සේ මේ සේවිකාව මේ මිනිස්යාට VIP කාඩ් එකක් දීලා කියනවා, ඔය ආයෙත් එනකොට මේ කාඩ් එක පෙන්නලා එන්න කියලා. ඊළඟට අපිට පෙන්නනවා දොන්ජින් එයා ඒ කැසිනෝ කම්පැනියේ මීටින් එක ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරමින් ඉන්න දර්ශනයක්. එතනදී ආ ඉදිරිපත් කළා තියෙන්නේ අපිට කතාව පටන් ගන්නකොට පෙන්නපු කැසිනෝ එකට ක්‍රීඩා කරන්න පැමිණෙන අයගේ දත්ත විශ්ලේෂණ වාර්තාවක්. දොන්ජින් ඉදිරිපත් කරපු ප්‍රසන්ටේෂන් එක බලලා එතන හිටපු එක පුද්ගලයෙක් කියනවා, කැසිනෝ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ තමා ලාභ හැකිතරම් ලබා ගැනීමයි. ඒ වගේම ගනුදෙනු කරුවන්ගේ මුදල් හැකිතරම් අපේ තැන්පතුවල රැස් කර ගැනීමයි. ඇත්තටම ගනුදෙනුකරු තමන්ගේ කාර් එක නැත්නම් ගෙදර විකුණනවද කියන එක අපේ වැඩක් නෙමෙයි කියලා. ඊට පස්සේ දොන්ජින් කියනවා, මිනිස්සෙකුගේ හැමදේම නැති කරලා කවදාවත් එයා ආපහු කැසිනෝ ක්‍රීඩා කරන්න නොපැමිණීමට වඩා එයාලව දිගටම කැසිනෝ භාවිතා කරන්න උනන්දු කරනවා නම් කැසිනෝවේ තැන්පතුවේ තවත් වැඩි මුදලක් ගොඩනගෙනවා කියලා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා දොන්ජින් එයාගේ කම්පැනියේ යාළුවෙක් එක්ක කතා කර ඉන්න දර්ශනයක්. ඒ යාළුවා ඇතුළේ දොන්ජින්ට කියනවා, අද ඔයා නිසා අපේ කම්පැනියට බැංකුවක් එක්ක ගිවිසුමක් අත්සන් කරන්නත් පුළුවන් වුණා. ඉතින් ඒක නිසා අද රෑ කෑම මං ගානේ අරන් දෙන්නම් කියලා. ඊළඟට දොන්ජින් කියනවා, අද මගේ යාළුවා, එයාගේ නම කිම් ජුන්, එයත් එක්ක රෑ කෑම ගන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ කැසිනෝ කම්පැනියේ සභාපතිතුමා එළියට පැමිණෙන දර්ශනයක්. මේ සභාපතිතුමා දොන්ජින් ගාවට ඇවිල්ලා එයාද කරපු ප්‍රසන්ටේෂන් එකට ප්‍රශංසා කරනවා. මෙතනදී සභාපතිතුමා අහනවා, ඔයා ආසම ක්‍රීඩාව මොකක්ද කියලා. එතකොට දොන්ජින් කියනවා, පොත් කියවීම වගේම දත්ත විශ්ලේෂණය තමයි මගේ විනෝදාංශය කියලා. එතනදී අපිට පෙන්නනවා අර කතාවේ මුලදී ඔට්ටුවක් දාලා පෙරදුණු මිනිස්සයා එයාගේ කාර් එක විකුණලා නැවතත් කැසිනෝ එකට යන දර්ශනයක්. ඊළඟට සභාපතිතුමා දොන්ජින්ට එයාගේ කාඩ් එක අතට දීලා කියනවා, ඔයාට පුළුවන් වෙලාවක අපි හම්බ වෙමු කියලා. ඊළඟට මෙයා යනවා
තමන්ගේ කාර් එක ගාවට එතනට ගියාට පස්සේ අපිට දකින්න ලැබෙනවා මෙයා කාර් එකේ ඉස්සරහා වීදුරුව කුඩු කරලා තියෙන දර්ශනයක්. ඉතින් මෙයා පොලිසියට ගිහිල්ලා කාර් එකේ තිබ්බ ඩෑෂ් කැම් එකේ රෙකෝඩ් වෙලා තියෙන වීඩියෝ එක පොලිස් නිලධාරියෙකුට පෙන්නනවා. ඒකේ තියෙන විදිහට මිනිස්සෙක් විශ්වලාගෙන ඇවිත් මෙයාගේ කාර් එකේ ඉස්සරහා වීදුරුව කුඩු කරලා දානවා. ඊට පස්සේ මේ පොලිස් නිලධාරියා මොකද කරන්නේ? දොන්ජින්ගේ මේ සිද්ධිය සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් අහලා එයාගේ පැමිණිල්ල ලියා ගන්නවා. ඊළඟට අපිට පෙන්නනවා මේ පොලිස් ස්ථානයට ඇවිල්ලා ඉන්න තරුණ කොල්ල දෙන්නෙක් රණ්ඩු වෙන දර්ශනයක්. ඉතින් මේ දෙන්නගේ රණ්ඩුව එතන හිටපු පොලිස් නිලධාරියෙකු විසින් සමතයකට පත් කරනවා. ඊළඟට දොන්ජින්ගේ පැමිණිල්ල ලියාගත් මේ පොලිස් නිලධාරියා කියනවා අර රණ්ඩුණු කොල්ල දෙන්නට ඔය දෙන්නගෙන් කවුරු හරි පහර දුන්නා කියලා නඩුවක් දැම්මොත් අනිවාර්යෙන් වරෙන්තුවක් ෂුවර් කියලා. ඊට පස්සේ දොන්ජින් රහසින් ඒ පොලිස් නිලධාරියාට කියනවා මේ දෙන්නගෙන් කවුරුවත් නඩු දාන්න කැමති නෑ. මොකද ඒ දෙන්න පවුල අය වගේ පෙනෙන නිසා කියලා. ඊට පස්සේ දොන්ජින් මොකද කරන්නේ? අර කොල්ල දෙන්නගේ සලකුණු වගේක් පොලිස් නිලධාරියට පෙන්නලා ඒ දත් ඔස්සේ විශ්ලේෂණය කරලා මේ දෙන්න සහෝදරයන් කියලා පොලිස් නිලධාරියට ඔප්පු කරනවා. ඉතින් මෙතනදී අපිට පෙන්නනවා දොන්ජින්ගේ දත් විශ්ලේෂණය කරන හැකියාව ඉතා ඉහළ මට්ටමක තියෙන බව. ඊළඟට මෙතනට ආපු මේ තරුණ කොල්ල දෙන්නගේ අම්මා මේ දෙන්නට සැර කරලා පොලිසියනු සමාව අරගෙන මෙතනින් මේ දෙන්නව නිදහස් කරගෙන යන දර්ශනයක් පෙන්වමින් මේ සීන් එක මෙතනින් කට් වෙනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා දොන්ජින් එයාගේ යාළුවා වන කිම් ජුන්ට කෝල් එකක් ගන්න දර්ශනයක්. කිම් ජුන් වැඩ කරන්නේ පොලිසියේ. මෙයා කිම් ජුන්ට කියනවා අද රෑ කෑම කන්නේ නැවද කියලා. මෙතනදී කිම් ජුන් කියනවා මට හදිසි රාජකාරියකට යන්න වෙලා තියෙනවා. ඒකින්ද අද එන්න වෙන්නේ නැහැ. අපි වෙන දවසක යන් කියලා. ඊළඟට දොන්ජින් යනවා රෑ කෑම කන්න තනියම කඩේකට. ඊළඟට එයා ගෙදර යන්න ට්‍රේන් එකකට නගිනවා. එතනදී අපිට පෙන්නනවා එක කොල්ලෙක් තවත් කෙල්ලෙක්ගෙන් එයාගේ ආදරය ප්‍රකාශ කරන දර්ශනයක්. ඒ වගේම මෙතනදී තවත් පිරිසක් විසින් මේ සිද්ධිය වීඩියෝ කරනවා. ඉතින් මෙතනදී දොන්ජින් මේ කෙල්ලගේ මුණ දකිනවා. ඒත් එක්කම ගොඩක් පුදුමෙන් වගේ දොන්ජින් මේ කෙල්ල දිහා බලන් ඉන්නවා. ඉතින් එක සැරේම අපිට පෙන්නනවා දොන්ජින් එයාගේ අතීතය මතක් කරනවා. ගයිස් ඇත්තටම මේ කෙල්ල තමා දොන්ජින්ගේ පොඩි කාලේ ක්‍රෂ් එක. එයා තමයි මේ කතාවේ ඊළඟ ප්‍රධාන චරිතය. ඒ කෙල්ලගේ නම පාක් මී ජොන්. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා දොන්ජින් ඉස්කෝලේ යන කාලේ දර්ශනයක්. ඉතින් දොන්ජින් කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම හොඳ මීටරයක්. හැබැයි මෙයා ක්‍රීඩාවලට දක්ෂ කෙනෙක් නෙමෙයි. මෙතනදී අපිට පෙන්නනවා යාළුවෝ ටිකක් ඇවිල්ලා එයාව සෙල්ලම් කරන්න එක් කරගෙන යනවා කියලා. ඉතින් අපිට ඊළඟ සීන් එකේ පෙන්නනවා මෙයා යාළුවොත් එක්ක සෙල්ලම් කරමින් ඉන්න දර්ශනයක්. එයා එක සැරේම දකිනවා අර එයාගේ ක්‍රෂ්ක වන පාක් මි ජොන්ව. මෙතනදී ජොන්ජින් එයාගේ අතීත මතකය ආවර්ජනය කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතනදී මෙයාටම කියා ගන්නවා පාක් මි ජොන්ගේ කොණ්ඩේ තියෙන විදිහට එයා හරි ලස්සනයි. ඒ වගේම මේ කෙල්ල මට තේරුම් ගන්න බැරි විදිහට මගේ හිත ඇදගත්ත කියලා. ඊළඟට අපිට පෙන්නනවා පාක් මි ජොන් එයාගේ ක්ලාස් එකේ ඉඳගෙන ඉන්න දර්ශනයක්. දොන්ජින් මොකද කරන්නේ? මෙයා දිහා බලාගෙන එයාටම කියා ගන්නවා ආයිසරයක් ඒ කාලේ ඉස්කෝලේ පුදුම හිතන දේවල් සිද්ධ වුණා. විවිධ කටකතා තිබ්බා. ඒ දේවල් සිද්ධ වුණේ පාක් මී ජොන් නිසා කියලා. ඊළඟට අපිට පෙන්නනවා පාක් මී ජොන් කියන කෙල්ලව. ඉතින් එදා හොඳටම වහින දවසක් නිසා එයාට ගෙදර යන්න බැරුව ඉන්නකොට එතනට ආපු පිරිමි ළමයෙක් පාක් මී ජොන්ට කියනවා මං ගාව කුඩයක් තියෙනවා මං ඔයාව ගෙදරට ගෙන් ඇරලවන්නම් කියලා. ඉතින් මේකට පාක් මී ජොන් අදිමති කළත් අර කොල්ලගේ බලකිරීම මත මේ දෙන නිවස බලා ගමන් කරනවා. ඇත්තටම මෙතනදී මේ කොල්ලා පාක් මී ජොන් කෙරෙහි කැමැත්තක් ඇති වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ දෙන්න නිවස කිට්ටුවට ආවට පස්සේ අර කොල්ලා පාක් මී ජොන්ට තමන්ගේ කුඩේ දීලා එයාගෙන් සමුගන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ අපිට ඇහෙනවා ලොකු අකුණක් ගහන සද්දයක්. ඒත් එක්කම පාක් මී ජොන්ගේ මූණ මැලවිලා ගිහිල්ලා එයා කුඩේ බිමට අතාරින දර්ශනයක් පෙන්වමින් ඒ සීන් එක එතනින් කට් වෙනවා. ඊළඟට අපිට පෙන්නනවා අර පාක් මී ජොන් එක්ක හිටපු කොල්ලගේ ෆොටෝ එකක් අරන් එන දර්ශනයක්. ඉතින් එදා ඒ කොල්ලා අකුණු සැරයක් වදිලා මැරිලා තියෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර කොල්ලගේ බොඩි එක තියෙන බස් එක ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක වටේ යමින් ඒ කොල්ලට ගෞරව කරනවා කියලා. ඉතින් මෙතනදී එයාගේ ඉස්කෝලේ යාළුවෝ ටිකත් ඒ කොල්ලට අවසන් ගෞරවය දක්වලා මෙතනින් යන්න යනවා. හැබැයි පාක් මී ජොන් විතරක් මෙතන නතර වෙලා අඬ ඉන්නවා. ඒ වගේම මේක දැකපු දොන්ජින් පාක් මී ජොන් දිහා බලාගෙන ඉන්නවා. ඊළඟ සීන් එක අපිට පෙන්නනවා දොන්ජින් එයාගේ යාළුවෝ ටිකත් එක්ක ලයිබ්‍රරි කියන දර්ශනයක්. එතන හිටපු කෙල්ලෙක් පොඩි කතාවක් කියනවා මේ අනතුරු සිද්ධ වෙන්නේ පාක් මී ජොන් නිසා කියලා. ඕගොල්ලන්ට මතකද අපේ ඉස්කෝලේ සීනි අය කෙනෙක් හිටියා
එක් ජොන් කියලා ඒ සීනියට අනුතුරක් වුණා. පල්ලියේදී බඹරෙක් දෂ්ට කරලා. ඉතින් මේ වෙලේ පාක් මේ ජොන් එතන ඉඳලා තියෙනවා. එයා එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙකුටම නරක දේවල් වෙනවා. හරියට සාපයක් වගේ. පන්තියේ ළමයි පාක් මේ ජොන්ට කියන්නේ හූනියම්කාරී කියලා. ඒ වගේම අර අකුණුසරයක් වැදිලා මැරුණු කොල්ලට ඒ අකුණුසරය වැදුනේ පාක් මේ ජොන්ගේ ගෙදර ළඟ කියලා. ඊට පස්සේ දොන්ජින් කියනවා ඉක්මනින් විනිශ්චය වලට එළඹෙන්න එපා. කොටසක් විතරක් බලලා ඔක්කොම විනිශ්චය කරන්න බෑනේ කියලා. දොන්ජින් මොකද කරන්නේ? පාක් මේ ජොන්ගේ පැත්තට කතා කරනවා. ඊළඟ සීන් එක අපිට පෙන්නනවා දොන්ජින් එයා කැමරාවට දාන්න බැටරියක් හොයන ගමන් ඉන්නවා. එයා අම්මගෙන් අහනවා බැටරිය කොහෙද තියෙන්නේ කියලා. එතකොට අම්මා කියනවා ලාච්චු ඇති බලන්න කියලා. ඉතින් මෙයා ලාච්චු ඇදලා කොච්චර බැලුවත් බැටරිය හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා අම්මට නැවතත් බැටරිය නැහැ කියලා කියනකොට අම්මා කර කර හිටපු වැඩේ පැත්තකට දාලා දොන්ජින් හොයපු ලාච්චු ඇරලා බැටරිය හොයලා දෙනවා. ඊළඟට අම්මා ටිකක් විතර තරහින් වගේ කියනවා ඔයාගේ ඉස්සරහ තියෙන දේ ඔයාට හොයාගන්න බැරි වෙන්නේ කොහොමද? ඔයා හරියට ඔයාගේ තාත්තා වගේ කියලා. ඉතින් මෙතනදී දොන්ජින් අම්මට පොඩි හිනාවක් දාලා එයාට ස්තුති කරලා එතනින් යනවා. ඊළඟ සීන් එක අපිට පෙන්නනවා පාක් එක දොන්ජින් එයාගේ යාළුවන්ගේ ෆොටෝ ගන්න දර්ශනයක්. මෙතනදී දොන්ජින් කියනවා කැමරාවේ ෆිල්ම් රෝල් එකේ තව එක ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී දොන්ජින් යාළුවන්ගේ ෆොටෝ එකක් ගන්න යනකොට මෙයා දකිනවා පාක් මී ජොන් ඒ පාක් එකේ පුටුවක වාඩි වෙලා ඉන්න දර්ශනයක්. ඊළඟට දොන්ජින් මොකද කරන්නේ? යාළුවන්ගේ ෆොටෝ එකක් ගන්න යනවා වගේ මෙයා අර පාක් මී ජොන්ගේ ෆොටෝ එකක් හොරෙන් ගන්නවා. ටික වෙලාවක් යනකොට අපිට පෙන්නනවා ළමයෙක්ට අනුතුරක් වෙලා උස්සගෙන යන දර්ශනයක්. එතනදී අර පාක් මී ජොන් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා බයෙන් මෙවුලමින් ඉන්නවා. ඊළඟට අපිට පෙන්නනවා මේ දිහා දොන්ජින් බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ දොන්ජින් යනවා එයාගේ කැමරාවේ ෆොටෝ ටික සුද්ධ කරගන්න කඩේකට. එතනදී එයාට හම්බ වෙනවා එයාගේ යාළුවන්ගේ ෆොටෝයි ඒ වගේම එයා මුළු හදවතින්ම ආදරය කරන පාක් මී ජොන්ගේ ෆොටෝ එක. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා එයාගේ ඉස්කෝලේ අර පාක්ගේ කකුල කැඩුණු කොල්ලා පාක් මී ජොන්ගේ දිහා බලාගෙන එතනින් යන දර්ශනය. පන්තියෙන් එළියට ගියාට පස්සේ ඒ කොල්ලට හම්බ වෙනවා එයාගේ යාළුවන්ව. මෙයා ඒ යාළුවන්ට කියනවා අර කෙල්ලගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා. ඊළඟට අපිට පෙන්නනවා දොන්ජින් අර කෙල්ල දිහා බලාගෙන ඉන්න ගමන් එයා යාටම කියා ගන්නවා දවසින් දවස මේ කෙල්ල තනියෙන් ගත කරන කාලය වැඩි වුණා. ඒකට හේතුව මේ ඉස්කෝලේ ඉන්න ළමයි හිතන්නේ මේ කෙල්ල ගාව ඉන්නකොට අනතුරක් වෙනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා පාක් මී ජොන් එළියට ඇවිල්ලා පුටුවක වාඩි වෙලා අව්වේ තනියෙන් කෑම කන දර්ශනයක්. ඉතින් මේක දකිනවා දොන්ජින්. ඒක දැකලා එයාට ගොඩක් දුක හිතෙනවා. ඊළඟට මෙයා අම්මා ඉන්න කඩේට ගිහිල්ලා එයාට උදව් කරන්න හදනවා. අම්මා එතනදී අහනවා මොකටද සල්ලි ඕනේ කියලා. දොන්ජින් කියනවා මම සෙල්ලම් කරලා පාසල් ගබඩා කාමරේ ඉස්සරහා බංකුව ගාව විවේක ගන්න එතන වාඩි වෙනවා. එතන ආවරණයක් නැති නිසා එතනට තදින් ඉරවුව වැටෙනවා. ඉතින් නම් මේ ඒකෙන් හැමේ පිළිකා හැදෙන්න පුළුවන්ලු. මට සල්ලි ටිකක් ණයට දෙන්න. එතනට ආවරණයක් දාන්න. මම ලොකු වුණා මේ ණය බේරන්නම් කියලා කියනවා. අම්මා ඒ වෙලේ අහනවා කවදද මට සල්ලි දෙන්නේ? හරි මං එතන ආවරණයක් හදලා දෙන්නම්. මොකද මගේ එකම පුතාට පිළිකාවක් හැදුනොත් මන් මොනව කරන්නද කියලා අම්මා දොන්ජින්ට කියනවා. ගයිස් ඇත්තටම දොන්ජින්ට එතන ආවරණයක් හදන්න අවශ්‍ය පාක් මී ජොන් කෑම කන්න එතන වාඩි වෙලා. එතනට ගොඩක් අබ වැටෙනවා. දොන්ජින් පාක් මී ජොන්ට ආදරේ නිසා තමා මේ හැමදේම කරන්නේ. ඊළඟ දවසේ දොන්ජින් ක්‍රීඩා කරන්න නැවතත් එනවා ග්‍රවුන්ඩ් එකට. එතකොට එයා දකිනවා පාක් මී ජොන් කෑම කනවා. ඒ වගේම අර ආවරණයත් එතන හයි කරලා. මෙතන දැකලා දොන්ජින්ගේ මූණට ලොකු විනාවක් එනවා. හැබැයි මෙතනදී පාක් මී ජොන් දන්නේ නැහැ ඒ ආවරණය හැදුවේ දොන්ජින් කියලා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා මේ ඉස්කෝලේ තවත් පිරිමි ළමයෙක් අනතුරක් වෙලා මිය ගිහින් කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා ඒ කොල්ල මිය යන්න කලින් පාක් මී ජොන් එක්ක කතා කර කර ඉන්න දර්ශනයක්. පේන විදිහට මේ කොල්ලටත් පාක් මී ජොන් ගැන කැමැත්තක් තියෙනවා. ඊළඟට අපිට පෙන්නනවා මේ කොල්ලා බයිසිකලයක ඇවිල්ලා පාක් මී ජොන්ගේ නම කියලා කතා කරලා බයිසිකලේ පැදගෙන ඉස්සරහට යනවා. එක සැරේම එතන තිබ්බ කරන්ට් වයර් එකක් කරිලා මේ කොල්ලගේ ඇඟේ එක ගෑවිලා මේ කොල්ලට කරන්ට් එක වදිනවා. ඉතින් මේක දිහා මොනවත් කරගන්න බැරිව පාක් මී ජොන් ගොඩක් දුකින් බලාගෙන ඉන්නවා. ඊළඟට අපිට පෙන්නනවා නැවතත් ඉස්කෝලේ ළමයි එකතු වෙලා මේ මැරුණු කොල්ලට අවසන් ගෞරවය දක්වනවා කියලා. එතනදී කළා මේ පාක් මී ජොන් මේ මැරුණු ස්ථානයේ හිටියා කියනවා. ඒ වගේම එයා මායාකාරියක් එයා ගාවට ගියොත් අනතුරක් වෙයි කියලා කියනවා. ඊළඟට අපිට පෙන්නනවා දොන්ජින් ගොඩක් දුක් මුසුමුහුණින් පාක් මී ජොන් දිහා බලන් ඉන්න දර්ශනයක්. එතනදී එයාටම කියා ගන්නවා ඉස්කෝලේ ළමයි එයාට කිව්වා
එයා මායාකාරියක් කියලා. ඒත් මට එහෙම එයා ගැන ඒ විදිහට දැනෙන්නේ නෑ. කොහොම හරි ඒ කෙල්ල ඉස්කෝලෙනුත් ගියා. මට අන්තිමට මගේ හිතේ තියෙන හැඟීම ගැන එක වචනයක්වත් එයාට කියාගන්න බැරුව ගියා. ගායිස්, ඇත්තටම දොන්ජින් මේ කෙල්ලට ආදරය කරාට කවදාවත් ඒ කෙල්ලට කතා කරලවත් නෑ. ඒක හරියට දුරින් ඉඳන් ප්‍රේම කරන ඒක පාර්ශවික ආදරයක් වගේ. ඊළඟට කතාවේ වර්තමානයට නැවතත් එනවා. එතනදි පාක් මී ජොන් ට්‍රේන් එකෙන් බැහැලා එළියට යනවා. ඒත් එක්කම දොන්ජිනුත් එයාගේ පස්සෙන් යනවා. හැබැයි එයා යන්නේ පාක් මී ජොන්ට පේන්නේ නැතුව හොරෙන්. එක තැනකදී දොන්ජින් දකිනවා පාක් මී ජොන් පාරේ හිටපු පූසන්ට කෑම දානවා. එතනදී පාක් මී ජොන් එයාගෙන්ම ප්‍රශ්න කරනවා, මට අනිත් මිනිස්සු හම්බ වෙන්න නොවේ ජීවත් වෙන්න බැරිද? මට අනිත් අයට කරදරයක් නොවේ ජීවත් වෙන්න ක්‍රමයක් නැද්ද? මට මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න ක්‍රමයක් නැද්ද කියලා. ඒ වගේම එයා කියනවා අදත් මං හින්දා කාට හරි අනතුරක් වෙන්න ඇති කියලා. ඉතින් හැංගිලා මේ කතාව අහගෙන හිටපු දොන්ජින් එයාටම කියා ගන්නවා, මම හිතුවා ඔයා හොඳින් ඉන්නවා ඇති කියලා. මම ගොඩ කාලෙක ඉඳලා ඔයාව හම්බ වෙන්න හිතුවා. ඔයා මේ විදිහට ජීවත් වෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා දොන්ජින් මේ කෙල්ලගේ පස්සෙන් යනවා. ඒ වගේම මෙතනදී අපිට පෙන්නනවා ලයිට් එකක් ගැස්සි තියෙන දර්ශනයක්. ඉතින් දොන්ජින් ඒ කෙල්ල පස්සෙන් ගිහිල්ලා අන්තිමට එයාට හොයාගන්න පුළුවන් වෙනවා පාක් මේ ජොන් ඉන්න තැන. දොන්ජින් දුක් මුසු මුහුණෙන් එයාටම කියා ගන්නවා ගොඩ කාලෙකට පස්සේ ආයෙත් එයාව හම්බුණා. ඒකට හේතුවක් තියෙන්න ඕනේ. මොකද මුණ ගැහෙන්න ඕන මිනිස්සු අනිවාර්යෙන්ම මුණ ගැහෙන හින්දා. පාක් මී ජොන් මම ඇත්තටම ඔයාට ගොඩක් කැමතියි කියලා කියනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා දොන්ජින්ව. එයා දකිනවා එක වීඩියෝ එකක්. ඒකේ පෙන්නනවා අර ට්‍රේන් එකේදී පාක් මී ජොන්ට කැමැත්ත පළ කරපු කොල්ලා පපුව අල්ලගෙන මෙව වැටෙන දර්ශනයක්. ඒ වගේ මේ කොල්ල එතනදී මැරිලා තියෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා දොන්ජිනුයි එයාගේ පොලිසියේ වැඩ කරන යාළුවා ජොන් හියුක් එක්ක කෑම කන ගමන් පොඩි ඩ්‍රින්ක් එකක් දාන දර්ශනයක්. යාළුවා මෙයාගෙන් අහනවා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. එතකොට දොන්ජින් යාළුවාගෙන් අහනවා මේ ලෝකේ අමුතු විදිහේ මිනිස්සු ඉන්නව නේද කියලා. යාළුවා කියනවා ඔව් ඒ ඔයා කියලා. දොන්ජින් කියනවා එහෙම නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත් තරඟයකදී හැමදාම එකම කණ්ඩායම පරදින අය. වෙලාව බලනකොට හැමදාම වෙලාව 4යි කියලා දකින අය. අනිත් අය ගැටලුවක් නැතුව පාවිච්චි කළ මැෂින් එක තව කෙනෙක් පාවිච්චි කරපු ගමන් ඒක කැඩෙන කෙනා වීම. එතකොට අර යාළුවා අහනවා මර්ෆි නැත්නම් සැලී නීතිය වගේ දෙයක් ගැනද කියලා. ඊළඟට දොන්ජින් කියනවා ඔව් ලෝකයේ තියෙන අමුතු නීති දරුණු සාපයක්. ජීවිතේ පුරාම පස්සෙන් එන කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? එතකොට ඒ කෙනාට ඒක කොච්චර අමාරු වෙයිද? එතනදී යාළුවා අහනවා ඔයා කියන්නේ මොකක් ගැනද කියලා. ඊට පස්සේ දොන්ජින් කියනවා සාපයක් විදියට මරණය කියන නීතිය කාගේ හරි පස්සෙන් එනවා. අපි මේ නීතිය දන්නවා නම් අපිට ඒක කඩන්න පුළුවන්ද? එතකොට අපිට ඒ කෙනාව සාපයෙන් බේරගන්න බැරිද කියලා. ඒ වගේම මෙතනදී දොන්ජින් යාළුවගෙන් අහනවා ඔයා මේ ලෝකේ මායාකාරයෝ ඉන්නවා කියලා විශ්වාස කරනවද කියලා. ඊළඟට අපිට දොන්ජින්ව හා පාක් මී ජොන්ව පෙන්වමින් මේ කතාව මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඇත්තටම දොන්ජින් හොයන මේ මරණ නීතිය කියන එකේ තේරුම මොකක්ද? ඒක එයාට හොයාගන්න පුළුවන් වෙයිද? ඇත්තටම පාක් මී ජොන් මායාකාරියක්ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ ඉදිරි එපිසෝඩ් වලින්. ඒක නිසා අපේ YouTube channel එක subscribe කරලා එතන තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙම කළොත් අපේ අලුතෙන් දාන වීඩියෝ ඕගොල්ලන්ට ඉක්මනින් බලා ගන්න පුළුවන්. The Witch පළවෙනි කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. මේ Witch කතා මාලාවේ දෙවෙනි එපිසෝඩ් එකත් මම ළඟදීම ඔබ වෙතට ගෙන එන්නම්. ඉතින් අපිත් එක්ක දිගටම නැදී සිටින්න. මේ හොඳම TV series හරියටම review කරන ලංකාවේ එකම YouTube channel එක සරන් ඩිබ්.